ආයිබෝවන් BFC අපේ ප්ලේලිස්ට් එකට ඊළඟ වීඩියෝ එක අද එකතු කරනවා 2025 අප්‍රේල් 10 වෙනි දින. ඉතින් මේ ප්ලේලිස්ට් එකට මේ දක්වා එකතු කරපු වීඩියෝ සහ ඒ අපගේ ව්‍යාපාරික චාරිකාව අපි සලකා බැලුවහම කලින් අපේ channel වල ඉඳලා ඒ වගේම කලින් අපේ page වල ඉඳලා මේ දක්වා කාලයත් එක්ක අපි ආව ගමන විශේෂයෙන් අපගේ අන්තර්ජාලයේ පළමු ප්‍රධාන ප්‍රකාශනය වෙන live YouTube channel එකට ඇවිල්ලා එතකොට එහි ව්‍යාපාරික playlist එක වෙනම තියෙනවා අපගේ Blossoms family ව්‍යාපාරික playlist එක. එතකොට ඒ playlist එකේ අපි ඒ අවස්ථාවට live YouTube channel එක පසුබිම් වූ කාල පරිච්ඡේදයට එන විට අපගේ ව්‍යාපාර චාරිකාවේ සාරාංශගත ඉදිරිපත් කිරීම කරමින් සහ ඒ playlist එක ඉදිරියටත් තව ඒ අප්ඩේට් වෙමින් යන අතරේ විශේෂයෙන් අපි වර්තමානයේ අපේ ව්‍යාපාරික සැකැස්ම ඔබ වෙත අරගෙන එන මේ BFC playlist එක වෙනම විශේෂ කරලා අපගේ ව්‍යාපාරික playlist එකක් විදියට අපගේ කැරියර් පාත් එකේ නැත්නම් අපේ වෘත්තීය ඒ වැඩසටහන් පිළිබඳව ඒ වෘත්තීය කටයුතු පිළිබඳව අපි ඉදිරිපත් කරගෙන යන playlist එකේ අපි කතා කරන කරුණු අතර ව්‍යාපාරික කරුණු වලට පසුබිම් විදියට පසුබිම් කරගෙන විශේෂයෙන් ඔන්ලයින් සහ ඒ ට්‍රේඩින් ව්‍යාපාර පිළිබඳව ඒ පසුබිම් කරගෙන ආව ඒ ඉදිරිපත් කිරීමත් එක්ක එහි ඊළඟ ප්‍රායෝගික පෙන්වීම වන මේ BFC playlist එකට අපි ඇවිල්ලා එහිත් අපගේ ව්‍යාපෘතිය අපි ඒ මුලින්ම ආරම්භ කරපු Basics Forex community එක ව්‍යාපෘතියේ අපි මේ වෙන විට ඇවිත් තියෙනවා. ඉතින් පසුගිය කාලේ අපිත් එක්ක එකතු වෙලා බොහෝ වැඩ කරපු හැම දෙනාටම අපි ඒ අයට තව හැමෝන්ටම අපි රැඳිලා ඉන්න ආරාධනා කරලා තියෙනවා අපගේ Telegram group එක මුල් කරගත්ත සියලුම සමාජ මාධ්‍ය ජාලය හරහා. එතකොට ඒ වගේම දැන් වර්තමාන Basics Forex community එකේ අපිත් එක්ක මෑතදී එකතු වෙලා කටයුතු කළා අපගේ ට්‍රේඩින් වැඩසටහනත් එක්ක විශේෂයෙන් followers ලා විදිහට. ඉතින් ඒ අය අපිත් එක්ක කටයුතු කරද්දී ඒගොල්ලෝ profit gain කරද්දී ඒ වගේම profit රැස් කරන අවස්ථාව වලදී වගේම ඒ වගේම අවස්ථාවලදී අපි හැමෝම ට්‍රේඩින් වලදී මාකට් එකේදී සමහර වෙලාවට ඩ්‍රේන් වුණා. ඒ කියන්නේ අපගේ ප්‍රතිලාභවල ශේෂ වීමක් සිදු වුණා. ඒ වගේ අවස්ථාවලදීත් අපි එකට සාමූහිකව කටයුතු කරමින් අපි රිකවර් වෙනවා වගේම අපගේ ෆලෝවර්ස්ලා රිකවරි කරන්න ඒ අයට උපරිම උත්සාහය අපි ඒයට උපකාරය සමග තමයි අපි මේ ගමන ආවේ. ඉතින් ඒක ඒ අය දන්නවා. ඉතින් ඊළඟට අපි මේ වෙන විට වර්තමානයේ අපි කලින් තිබිච්ච ප්‍රොවයිඩර්ස්ලා ඔක්කොම අපි මේ වෙන විට වෙනස් කරලා ඒවා කලින් තිබිච්ච ප්‍රොවයිඩර් ඒ ව්‍යාපෘති ටික ඒ කලින් තිබිච්ච ඒ ටික මේ වෙන විට අපි කැන්සල් කරලා අපි ගිය වීඩියෝ එකෙන් අපි කැන්සල් කරන්න කලින් පොරොන්දු වෙච්ච අලුත් ප්‍රොවයිඩර් ගැන කතා කරලා ඒක හඳුන්වා දුන්නා. ඔබට මතක ඇති The Profile. එතකොට ඒ වීඩියෝ එකේදීම අපි සඳහන් කරා මේ අපි අලුතින් සකස් කරන ප්‍රොවයිඩර් අපි ඉදිරිපත් කිරීම කලින් වීඩියෝ එක නිකුත් කළ අවස්ථාවේ සිදු කරා. ඒ වගේම ඉදි කතා කරා ඊට තව සබ් නැත්නම් උප ප්‍රොවයිඩර්ස්ලාත් ඉදිරිපත් කරනවායි කියලා. ඉතින් මේ වෙන විට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රොෆයිල් හැෂ් කියන ප්‍රොවයිඩර් ඩොලර් 100ක වගේ සීමාවක් සඳහා ඉදිරිපත් කරන්න. ඒ වගේම ප්‍රොෆයිල් 2 විශේෂයෙන් යුරෝ USD ට්‍රේඩින් මත පදනම් වෙලා මූලික වශයෙන් ඩොලර් 100ක ඉඳලා ග්‍රෝ වෙන හැටියට ඩොලර් 200 300 වගේ ලෙවල් එකකින්
$500ක් දක්වා අපි කලින් ද ප්‍රොෆයිල් $1000ක සීමාවේ ඉඳලා වර්ධනය වෙන වගේ ලෙවල් එකේ වගේ $100 ඉඳලා වර්ධනය වෙන ලෙවල් එකකට අපි ඉදිරිපත් කරගෙන යනවා මේ අලුතෙන් එකතු වෙන සබ් ප්‍රොවයිඩර්ස්ලා. ඉතින් ඒ ගැන අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔබ දන්නවා මේ බේසික්ස් forex community එකේ අපගේ මේ ව්‍යාපෘතියට අදාළව අපගේ විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් එක තමයි බේසික්ස්. ඉතින් බේසික්ස් හරහා සෝෂල් ට්‍රේඩින් වලට තමයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ බේසික්ස් forex community එක යටතේ. අනිත් එහි තියෙන රෙෆරල් ස්කීම් එක, এডুকেෂන් ස්කීම් එක සහ කොපි ට්‍රේඩින් ව්‍යාපෘතිය යටතේ ප්‍රමුඛවම කොපි ට්‍රේඩින් වලට ඔබ එකතු වෙලා ඉන්නේ. ඒ වගේම ප්‍රොවයිඩර්ස්ලා ගැන මම දැන් කතා කරා. ඒ වගේම ඒ අපේ බේසික්ස් සම්බන්ධයෙන් මේ වන විට අපි අපගේ අලුත්ම ප්‍රොවයිඩර්ස්ලා ඉදිරිපත් කරලා ඊටාම සැලසුම් සහගතව ෆලෝවර්ස්ලා සියලු දෙනාටම හොඳ වඩා යහපත් විදිහට මේ කටයුත්තට සම්බන්ධ වෙන්න අවශ්‍ය පසුබිම දැන් අපි හදලා තියෙන නිසා ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් මේ අප්ඩේට් එක මම විශේෂයෙන් ඔබට දෙන්නේ. ඊළඟට අපි දැන් ප්‍රොවයිඩර්ස්ලා ගැන වර්තමාන ප්‍රොවයිඩර්ස්ලා ගැන කතා කරපු නිසා ඊට පස්සේ මම කැමති මතක් කරන්න අපි අපගේ බ්ලොසම්ස් සන්නාමය යටතේ මේ කරන ප්‍රොජෙක්ට් බේසික්ස් කැපිටල් ආයතනයත් එක්ක වගේම මේ ඔන්ලයින් ට්‍රේඩින් ක්ෂේත්‍රයේ අපි හඳුනාගත්ත තවත් විශ්වාසවන්ත ආයතන තියෙනවා. ඒ ආයතන සමගත් අපි ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු සිද්ධ වෙනකොට ඒ සඳහා අපි పూర్ව සූදානමක් විදිහට අපිත් එක්ක එකට එකතු වෙන්න කැමති අයට අපි දැන් මේ දක්වා ට්‍රේඩින් ගැන ඔවුන්ට තියෙන අධ්‍යයනය, ඔවුන්ගේ රිසර්ච් එක මත පදනම් වෙලා ඔවුන්ට ඒක ගැළපෙනවා නම් ඒ තීරණයක් අරගෙන මේ විදිහට අපිත් එක්ක එකතු වෙන්න කැමති අයට අපිට පුළුවන්, ඔයාලට පුළුවන් අපි ඒකේ ෆෝරම් එකට ඒ බව දන්නන්නේ. එතකොට අපි ඒ සඳහා දැන්ට పూర్ව සූදානමක් විදිහට අපි සකස් කරලා තියෙනවා. XM broker සමග අපි ට්‍රේඩින් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඉතින් ඒකේ අපිත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. ඒකට අපි ගෲප් එක හදලා තියෙන්නේ. මේ තියෙන මේ ගෲප් එක. ඉතින් මේකේ ලින්ක් එක ඔබට ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ෆෝරම් එකට කමෙන්ට් කරාම ඔබට ඒ ගැන දැනුම් දී ඒ ගැන විමසන්න පුළුවන්. ඒ වගේම අපි ඒ ගෲප් එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. එතකොට ඔබට ඒකට සම්බන්ධ වෙලා ඒ ට්‍රේඩින් කටයුත්ත ගැන උනන්දුව තියෙන අයට එතනට එන්න හැකි. එතනදී ඔබට $100ක ඉඳලා දායක වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට GTC Forex ට්‍රේඩින් සමග සම්බන්ධ වෙන්න పూర్ව සූදානමක් විදියට GTC Forex community එක දැන් හදලා තියෙනවා. එතකොට $500න් ඉහළට මේ ට්‍රේඩින් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට ෆෝරම් එකේ කමෙන්ට් කරලා අපෙන් අහන්නත් පුළුවන්. ඒ වගේම ගෲප් එකට එන්න අපි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙනම දාලා තියෙනවා. ඉතින් ඒකට එන්නත් පුළුවන්. ඒක හරහා ගෲප් එකට ඇවිල්ලා මේ දේවල් අහන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපගේ මේ වැඩපිළිවෙල ඉදිරියට සකස් වෙන්නේ. ඔබත් එක්ක මේ චාරිකාවේ අපි ඉදිරියට යනවත් එක්කම අපිත් එක්ක එකතු වෙන ඔබවත් එකට එකතු කරගෙන වඩා හොඳ ගමනක් යන්න තමයි අපි කොපි ට්‍රේඩින් බේසික්ස් කොපි ට්‍රේඩින් කරගෙන යන අතරෙම සමහර විට ඊටත් වඩා හොඳ මට්ටමක ප්‍රතිලාභ වලට යන්න අවස්ථාවක් මේ අනිකුත් අපි දැන් ඩිවෙලොප් කරන ප්‍රොජෙක්ට් හරහා ඔබට ලැබෙනවා ඇති කියලා අපි ඇත්තටම පුරෝකථනය කරනවා. අපි විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ වැඩපිළිවෙල තුළ මෙතනදී අපි එකතු වෙලා සාමූහික ගිණුම් විදියට ට්‍රේඩ් කරනකොට අර ෆී එකක් යන්නේ නැති නිසා එතන හැමෝටම ඒකේ වාසිදායක බව එතන වැඩි වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි කොපි ට්‍රේඩින් වලින් තවදුරටත් මේ ප්‍රොජෙක්ට් වලට ඉදිරියට යන්නේ.
ඒ වගේම මේ ෆෝරම් එකේ කමෙන්ට් කරලා ඇහුවොත් තවත් ඔබට සම්බන්ධ විය හැකි ට්‍රේඩින් අවස්ථා තියෙනවා. අපි එක ප්ලෑන් එකක් නෙමෙයි. ප්ලෑන් එක අපේ ප්ලෑන් A විදිහට අපි ෆෝරම් එකේ අපි කමෙන්ට් කරලා අහන ඔබට අපිට පුළුවන් උපකාර අපි කරනවා ට්‍රේඩින් සම්බන්ධයෙන් මේ අවශ්‍ය සම්බන්ධ කිරීමෙන්. ඒ වගේම ප්ලෑන් D එක විදිහට අපි GTC forex community එක, ඒ වගේම ප්ලෑන් C එක විදිහට අපි දැනට කරගෙන යන Basex forex community එක ඕනනම් අපි ඒක ප්ලෑන් A එක විදිහටත් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ප්‍රමුඛතාවය අනුව අපිට ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. අර ඔබ අහන ඔබට ට්‍රේඩින් වලට යම් ඔපචුනිටි එකක් ගන්න අපිට කතා කරන්න ෆෝරම් එකේ ලියලා ඔබට මේ ප්ලෑන් C වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්ලෑන් D එක විදිහට අපි XM brokerage එකත් එක්ක කරන forex trading ගැනත් අපි කතා කරනවා. ඉතින් මෙන්න මේ ගැන මේවයි performance ගැන මේ අපි ඉස්සරහට අර මීට කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම ඒ කරුණුත් එකතු කරගෙන ඒ දැනුම් දුන්න ආකාරයට මේ ව්‍යාපෘතිවල performance එක ගැන අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි Blossom Sun නාමයේ යටතේ දැන් මේ ගොඩනගාගෙන එන මේ සැකැස්ම ව්‍යාපාරික සැකැස්ම මේ සන්දර්භය ඇතුලේ අපි අපේ සමාජ මාධ්‍ය ජාලය විශේෂයෙන් ටෙලිග්‍රෑම් ගෲප් එක දක්වා අපි අතීතයේ ඉඳලා අපිත් එක්ක වැඩ කරපු හැමදෙනාම තවමත් බොහෝ දෙනෙක් ඉන්න ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක එකතු වෙලා ඒ දක්වා අපේ මේ සමාජ මාධ්‍ය විශේෂයෙන් අපි performance තව ඉස්සරහට YouTube එකට අමතරව TikTok ආදී සමාජ මාධ්‍යයන් වලටත් දායක කරගෙන අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ ප්ලේලිස්ට් එකට online virtual ව්‍යාපාර කටයුතු පිළිබඳව විතරක් නෙමෙයි real ground level එකේ business කටයුතු පිළිබඳවත් අපි ඉස්සරහට ඒ අප්ඩේට්ස් ලබා දෙනවා. ඉතින් ඒ ගැන උනන්දුවක් තියෙන අයට අපගේ ඇත්තටම අපි මේ ව්‍යාපාරික චාරිකාවේ අපි අදහස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තනියම ප්‍රතිලාභ ලබා ගැනීම නෙවෙයි, අපිත් එක්ක එකතු වෙන හැමෝමත් එකට මේ ආර්ථික නිදහසේ ඉලක්කය කරා යන ගමනට පුළුවන් විදිහට එකතු කරගෙන පුළුවන් විදිහට යාලටත් යම් ප්‍රතිලාභයක් අපිත් එක්කම ලබා ගන්න කටයුතු සලස්සන්න. ඉතින් ඒ වගේම අපි සන්දර්භයක් විදිහට නැත්නම් කෝපරේෂන් එකක් විදිහට කම්පැනි එකක් විදිහට අපි ගොඩනගෙද්දී අපි දැනටම ඒ අපිත් එක්ක එකතු වෙන අයට සහන අවශ්‍ය උදව් ලබා දෙන්න යම්කිසි අරමුදලක් විදිහට නැත්නම් වැඩපිළිවෙලක් විදිහට ඒ අපගේ ප්‍රතිපත්තියක් විදිහට සමාගමේ නැත්නම් මේ ආයතනයේ ඒ අදාළ ප්‍රතිපාදන ප්‍රතිශතයක් විදිහට වෙන් කිරීම අපි මේ වන විටත් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒක වඩාත් අපි ගොඩනගෙනකොට ඉදිරියේදී ඔබට ඒ ගැන වඩාත් හොඳට අපිට සංවිධානය වෙලා ඒ දේවල් අපෙන් ඔබට ලැබෙන දෙයක් විදිහට ලබා දෙන්න අපි කටයුතු කරමින් ඉන්න බවත් අනාගතය ගැන සුබවාදී අපේක්ෂාවෙන් යුතුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි මම අපේ ආයතනය වෙනුවෙන්. ඉතින් ලයිව් ප්ලේලිස්ට් එකේ ලයිව් YouTube channel එකේ මේ BFC ප්ලේලිස්ට් එකේ ඉදිරියට ඒ අප්ඩේට් එක්කම ඒ ගැනත් ඔබට දැනගන්න ලැබෙයි. ඒ වගේම අනිකුත් YouTube එකේ ඉඳලා TK දක්වා ඒ සමාජ මාධ්‍යවල විශේෂයෙන් page එක ඒ වගේම WhatsApp group හරහා කරන content share කිරීම ඒ සියල්ල හරහා Telegram එකත් එකතු කරගෙන අපි මේ අපගේ ව්‍යාපාරික චාරිකාවේ සියලු දැනුවත් කිරීම සුදුසු පරිදි ඔබට ලබා දෙන්න ඔබත් එක්කම මේ ගමන යන්න අපි කටයුතු කරන බව ඉතින් බොහොම සතුටින් සාදරේ මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් හැම දිනාටම ජයග්‍රාහී සුන්දර අනාගතයක්
ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. එහෙනම් හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.